පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමතියි. ඉතින් විශේෂයෙන්ම කෙවෙන්ට කුරුළු කූඩුව කඩලා දානවා කියලා ඔන්න ඔය භාවනාවෙත් කිව්වට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි ඒ ගැන තමයි අද මේ වෙලාවේ කතා කරන්නට සූදානමකුත් ඇති කරගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයව දැනුවත් කරමින් කතා කරන්නට බලාපොරොත්තුකුත් තියාගත්තේ කියන කතාව ගැන මම ඔයාලට මතක් කරනවා. කොහොමනම් දැන් කෙවින් මංජිතගේ නමින් පෙනී හිටියත් නිම්නාවිට ගොඩාක් ආදරෙයි, ඒක තමයි ඇත්ත. නිම්නාවිව කොහෙත්ම අමතක කරන්න පුළුවන් තැනක නෙවෙයි ඉන්නේ. නිම්නාවිත් එක්ක හැමදාමත් ආදරෙන් ඉන්න ඕනි කියන තැනක තමයි හැම තිස්සෙම ඉන්නේ කියන කතාව අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නවා කියලයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානමක් තියාගෙන හිටියේ කියන කතාව මට මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට පුළුවන්කමකුත් තියාගෙන ඉන්නවා කියලයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට ඉඩක් දීලා තිබුණේ කියන කතාව ගැන අද අපි හැමෝම මතක් කරන්නටත් අවස්ථාවක් තියාගෙන ඉන්න. අනිවාර්යෙන්ම කෙවින් අනුතුරු අඟවන භාවනා අනිවාර්යෙන් නිම්නාවිගේ ගෙදර යන්න තමයි එන්නේ කියලා දැනගෙන තමයි මගටම ඇවිල්ලා මේ මග හරස් කරන්නේ. විශේෂයෙන්ම භාවනාවට බලාපොරොත්තුවක්වත් දෙන්න Taman කටයුතු කළේ නැහැ. භාවනා තමන්ගේ ගෙදර අයත් එක්ක එකතු වෙලා මේ බලාපොරොත්තු තියාගත්තට වැඩක් උනේත් නැහැ කියන කතාව ගැන තමයි අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැනත් අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට අවස්ථාවක් තියාගෙන හිටිය කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ලෑස්ති වෙන්නේ කියන කතන්දරය ගැන අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක මතක් කරන්නට සූදානමකුත් තියාගෙන හිටිය කියන කතන්දරය ගැන තමයි මම ඔයත් එක්ක මතක් කරන්න ලක ලෑස්ති වෙන්නේ කියන කතාව ගැනත් අද අපි හැමෝම මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නත් ඕනි කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට සූදානම් වෙනවා කියන අපූර්ව කතාව ගැන තමයි අද මට ඔයත් එක්ක කතා කරගන්නට ඉඩක් තියෙන්නේ කියන කාරණාව ගැන අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නවා කියන කාරණාව තමයි අපිට ස්ථීරටම කතා කරගන්න ලැබෙන්නේ. ඔයා දන්නවද? කෙවින් කියන්නේ ඔයාගේ ජීවිතෙත් නැත්තටම නැති කරලා දානවා කියලා. පිරිමියෙක්ගේ ජීවිතය වගේ නෙවෙයි. ඉතින් ගෑන් ළමයෙක්ගේ ජීවිතයක් විනාශ වෙනවා කියන්නේ ඒක ආයේ ගොඩ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි කොහොම හරි මගේ ජීවිතේ විනාශ කරන්න පටන් ගත්තොත් ඔයාගේ ජීවිතේ කෑල්ලක්වත් මම ඉතුරු කරන්න දෙන්නේ නැහැ කියන තර්ජනය තමයි කෙවින් කරන්නේ.